good morning set එක මේ අපිට නැගිට්ටා යාළුවා නා වොෂ් එකක් දාගන්න ගියා. මේ ලස්සන ප්ලේස් එකේ හැබැයි තියෙන රූම් එක. ඊ රෑ නිසා වලට පෙන්වන්න බැරි වුණා මේ හරි. දැන් මේ පුල් එක පැත්තෙන් ගිහලා ආ තියෙනවා අර පැත්තට. තමා දින්න අපි යන්න අර පැත්තේ තමයි රූම් එකේ දින්න අපි මේ යන ගමන්. යාළුවා එනවා. පොරහත් කරනවා. මොකද්ද කියන්න තියෙන්නේ අද දවසේ ගැන? AC එකේ ඉඳලා හිතලා ඉන්නේ. අපි සිතන්නේ ඊට පස්සේ යන්න දැන් තාම තීරණයක් නැහැ. Yum yum. නේ ලස්සන ප්ලේස් ඇට වර්ග තියෙනවා. ඇට වර්ග තියෙනවා කිව්වා. ඔව් ඇට මේ මොනවද ගහලා ඇති බන්න මොකද පේන්නේ නැහැ මම හිතනනේ. දොඹ ඇට මාර ඇටක් තියෙනවා. මාර නෙවෙයි ඔයකින් අවුලද මේ මාරනේ. අර පැත්තේ කිචන් එකනේ. ඔයගොල්ල මොකෝ බංගෝ දෙක පෙන්නන්නේ. ඇයි ඒ? රෙඩි. පාකට් එක ඕනේ. ඔව්. ආහන කට්ටියගේ. ඔයගොල්ල දෙක පෙන්නනෝනේ. වැල් පාලමේ ඉබ්බිගමනේ යන්න තියෙනවා. ගැස්සෙට පැද්දෙන කෝච්චිය. වාව් නේ බා. ඊයේ රෑ හරියට පෙවුන්නේ නැහැ නේ මේ ටික. කිඹුල්ල නැද්ද මම මේකේ? අහන්න කාගේ හරි අහන්න ඕන නැද්ද? පද්දන්නේ බබා. උන්ට කොහෙ ගියත් කම්බියක් එහෙම පෙන්වන්න බෑ කේබල් එකක් එහෙම කොයි වෙලෙත්. අපේ වාහනේ අර පැත්තේ පාක් කරලා ඇත්ත. ඒ පැද්දෙනවා. මොකද්ද කියන්නේ? අපි පොළොන්නරුවට යන ගමන නේ. පොළොන්නරුවේ ඉන්නේ මේ සෝමාවතියට යන්නනේ. තාත්තට හදිස්සියක් ගන්න. ඈ? අපිට දාමනේ. බලමු.
Aduh. සෝමාද්දයට ඇතුළට යන්න හදනනේ. දැන් දෙක විතර වෙලාද බං? අන්න එක විතරම එකයිනේ. මොනවා කියන්නේ ඉන්නවා? ඊළඟට අපි කොහෙද යන්නේ ඊටයි? අපේ යනවා සෝමාද්දට ගිහිල්ලා නිලාවේලි යන්න බලාපොරොත්තු වෙනවා. වෙයිද කියලා කියන්න බෑ. ඔව්. තාත්තත් එක්ක තමයි බලන්නේ මේ ඇතුළට යන්නේ තියෙන්නේ. බීච් තමයි යන්නේ. අපි හිලාවෙල යනවා මේ ලන්ච් එක ගන්න තමයි. අට්ටිය කියලා රෙස්ටුරන්ට් එක. අපි කාලේ යන හිලාවෙලට එනවා. Bye bye. සුවඳත් ඒ වගේනේ. අලවලනේ. ඉතින් මේ අපි නිලාවේල් ඉන්නේ නේ. නිලාවේල් ළඟ පොඩි රූම් තියෙන තැනක ඇවිල්ලා මේ වාහනේ පාක් කරලා අපි අද රෑ ඒක තමයි ඉන්නේ. අපි මේ රෑ යන ගමක් 6:00 විතර වෙලා. දැන් නම් බීච් එකේ නාන්න දෙන්නේ නැහැ නේද? ලයිෆ් ගාඩ්ලා නැහැ නේ. ලයිෆ් ගාඩ්ලා නැහැ. නෑ මේ පාරේ යන ගම ඉතින් ටැමිල් කට්ටිය තමයි ගොඩක්ම ඉන්නේ නේ. අපිට ටැමිල් ගොඩක් කියන්නේ ඔක්කොම ටැමිල් කට්ටිය තමයි මේ වාහනයක් එනවා. තැනක තමයි අපි මේ නැවතුනේ. හෙට උදේට අපි යනවනේ අයිලන්ඩ් මොකක්ද යක් තියෙනවා කිව්වා නේද? පරිවිදු උපතයි. අපි දැන් යනවා නිකන් බල්ලෙන්න. හෙට උදේට ඔයගොල්ලන්ට ෆුල් වීඩියෝ එකක් ගේන්න. මේව කීයද? 200. ඒ පොඩි අයට ලොකු අයට කියලා එහෙම නැහැ නේ. යාර මෙතන. ඔය ලොකු එකා කීයද? 500. මාමගේ නෑ ලොකු. යා අපි යන්නේ. නිලාවෙල දැන් 6:00 විතර වෙලා. 6:00 කියන්නේ 6:40 විතර වෙලා. අපි මේ යන්න බැලුවේ කෑම මොනවා හරි බලන්න. මේක මම බීච් එකකට යනවා. ලස්සනට මේ ඉර පායලා තියෙන බලන්න. යාළුවා නම් මේ මොන හොදන් එනවා කිව්වා අපි දෙන්නටකම් මේ බීච් එක පැත්තට යන්න බැලුවේ මේ කෑම මොනවා හරි බලන්න පාට්ටත් යන්න ඕන. බලමු කොහොමද ලස්සන කියලා නිලාවෙල්ලේ උදේ පාන්දර. ඔලත් ඇවිල්ලා බලන්න මේ මාර ලස්සනයි. උදේක තමයි මේකේ හොඳටම ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක. ෂූට් එකක් තියෙනවා මෙතන වෙඩි. පපල් හේ. පරිවිදු උපත තියෙනවා අර පැත්තේ. තාම ලයිෆ් ගාඩ්ලා නම් ඇවිල්ලා නැහැනේ. අටුවට තමයි එන්නේ ලයිෆ් ගාඩ්ලා. මේක අර අතු කොඩියක් එම ගහලා තියෙනවා. එතනින් එහාට අර යන්න එපා කියලා කියන්නේ ගම්බරයි කියලා. අට්ටි උදේම්ම නාන. අපිත් තාඩියකින් එනවා මේකට නාන. එන මේ යාළුවෝ තාම බලමු. Hai hai.
ඉතිරිල්ල මචංලා මොකෝ හිතන්නේ නිල් පාට හැගීමක රසය දැනෙනවද නිල් රහයද නිල් රහයි අපෝ මේ හරි පොඩ අනිකන් තියනවා නේ බං වතුර පාර ගියෝ නෙන්න බං මේ හරි නෑ නෑ පිටුපස්සේ ලොකන්නේ හරි එනවනේ ඔව් අපි ගහ ආයේ අපිට බලන්න එතන බොඩ පරිස්සමෙන් නාන්න ඕනේ පොඩි අය එහෙම නේ බං